user පරිගණක පද්ධතියෙහි වැඩ කිරීම සඳහා එක් අය සඳහා username හා password සකස් කිරීම සඳහා මෙය භාවිතා කරයි. user යන්න ක්ලික් කරන්න. user id auto generate වේ. පද්ධතියට ලොග් වන අයගේ username එක ඇතුළත් කරන්න. user type යන්නෙහි user හෝ admin යන්න තෝරන්න. password යන්නෙහි password එක ඇතුළත් කරන්න. full name සඳහා userගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. grn print option යන්නෙහි භාණ්ඩ මිලදී ගැනීමේදී ලබා දෙන බිල print විය යුතු ප්‍රමාණය හා භාෂාව තෝරන්න. invoice print option යන්නෙහි විකුණුම් බිල print විය යුතු ප්‍රමාණය හා භාෂාව තෝරන්න. comport යන්නෙහි customer display සඳහා signal යවනවාද නැද්ද යන්න තෝරන්න. විස්තර ඇතුළත් කර අවසන් වූ පසු register ක්ලික් කරන්න. සකස් කරන ලද user detail වෙනස් කිරීමට අවශ්‍ය නම් අදාළ user මත ක්ලික් කළ විට තොරතුරු ඉහළට පැමිණේ. අවශ්‍ය වෙනස්කම් සිදු කර අප්ඩේට් යන්න ක්ලික් කරන්න. සකස් කරන ලද user කෙනෙක් delete කිරීම සිදු කළ හැකි නමුත් user ගෙන් transaction වී ඇතනම් ඒවා delete වේ. එම නිසා අදාළ user delete නොකර user ලබා දී ඇති permission ඉවත් කිරීම සිදු කරගත හැකිය.